මේ තියෙන ඔයාලගේ orders on Trans Express එකෙන් දාන්නේ. යාළුවා මාර හොඳයි. කියන ඕන වෙලාවක pick up කරගන්න යනවා. ඒත් එක්ක දවස් දෙකක් ඇතුළත පාර්සල් එක ගිහින් දෙනවා. ආයේ මේ මාකල් ප්‍රශ්න තිබුණොත් ගහගෙන මලාගෙන හරි බේර ගන්න පුළුවන්. මෙතන ඉන්නේ දැන්. හරි. මම ගාවම වහන්නේ. මේක මම ගත්තේ කොටුවේ. ආන්න වෙන්නන්නද? පොෂ් විදියට වෙන්නන්නද? Oh my god. මම මේක ගත්තේ. ලොකු කඩේකින්. දායි කිව්වා. මම ගත්තා. හරි මම කොහොමද ලොකුවට නෑදින්නේ. ඒකට එන්නේ නෑ. පාර්සල් එක යන්න පස්සේ හොඳ තත්ත්වෙ තියෙනවා. අම කොච්චර ඇඳුම් මහවන්නේ. මට ලේසියෙන් මේ වගේ පප්පා කලිසම්. මේක සුරක්ෂිත වෙනවා. අපි මල්ලිත් එක අඳුම් බේරගන්න බෑනේ. උන් මගේවත් අඳිනවා අප්පා. මම මෙන්න මේකේ. හරිද? මේකේ. අනිකේ අපි පොඩි නිසා පොඩි තමයි ඉන්න දිගනල මහන්නේ. මේකේ මේ බලන්න. මේක ඩබල් සයිඩ් හරිද? මෙන්න මේ පැත්තෙන් ලස්සන ගවුමකට ඩිසයින් එක ගන්නත් පුළුවන්. මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. මේකේ මම වහන ගවුම වලම දාලා තියෙනවා. හරිද? මේක මාර මේ යන්නේ. අනියා ඇන්දෝනියම් බාබි ගර්ල් කෙනෙක්ගේ වගේ පිම්බිලා වගේ තියෙන ගවුම මේ අදක ඇඟට සනීපයි. මේකේ මම උඩ කෑල්ලට අර වැඩි කොටක් අර හිතලා ගෑනු ළමයන් නිසා මේක අර මේ රෙද්දෙම ලයින් කරලා. ඊළඟට එන්න මේ සීන් එක මම ඔයාලට පෙන්නන්නම්. මේක හරිද? මේ කුර්තා ඩ්‍රෙස් එකට ගත්තේ. මේක මේ අර දින බෝඩර් එක ගන්න. මෙන්න මේ මාළු වගේ කතාවක් තියෙනවා. හරිද? අර වාසනාවේ සංකේතයක් විදියට එහෙම ගන්නවා. ඉතින් ඔයාලට කියන්නේ මේකේ තියෙන්නේ කියන්නේ සරලයි වැදගත් පාටයි. ඒ වගේ. එහෙම සීන් එක තමයි මේකේ තියෙන්නේ. මේකෙන් ඔරස්තාන බුලන් තින් වලට වෙසක් කියලාම නැහැ. ඉතින් වෙසක් විතර නෙමෙයි සුදු වලින්නේ. එච්චරයි තමයි ඔයාලට කියන්න තියෙන්නේ. දැන් අද මේකේදී මම තනියෙන් ඉන්නේ. හරිද? තනියෙන් ඉන්නේ සීන් එක කියන්නේ තනියෙන් ඉන්නවා කියන්නේ මේ කොටස විතරේ මට අදාළ. කුස්සිය පැත්තට යන්න බෑ. කුස්සිය පැත්තෙන් එක සද්ද යනවා කීකේ පෙරලනවා බලන් පෙරලනවා. බාත්රූම් එක පැත්තට යන්න බෑ. ටැප් එක කරලා වගේ සද්ද ඇහෙනවා. මේ අනිත් පැත්තේ වලින් ජනෙල් මම කියන්නේ අර සාමාන්‍යයෙන් කියනවානේ පොඩි ළමයින්ට මේ පේනවා කියලා එකයි මම ඉතින් අර මේ දොළල් බබා පොඩි එකේ එක්කගෙන මේ විනෝදෙට වගේ ආවා. අම්මා ඉතින් මේකේ ආව වෙලාවෙම මා ගානවා කුස්සිය පැත්තට ගිහලා. හරිද? ආයි ඊට පස්සේ ආයි කාමරේකට එක්කන් ගියාම අන්න ගිහලා මම ඒකේ වඩා ගන්නත් බයයි. වඩාත් මේ හොල්මන් දුපතේ මම එක බිම්වල ඒ වැඩක් නැහැ මේ ඔඩස් දාන්න 076 650 80 මේ දවස්වල මේ මම බෙහෙත් විඳියා දෙමි මගේ කකුල තුවාල වෙලා හොඳටම ඒකට බෙහෙත් බොනකොට බෙහෙත් සැර මගේ මූණෙන් පිට දානවා බිබිලි හරිද? ඒ බෙහෙත් සැරට මගේ කොණ්ඩේ යන්න පටන් ගන්නවා. මට පාරක් නෙමෙයි. පුසේ බලයි නියයි නරියයි ඔක්කොම මේක අස්සේ. අම්බර මම තියනවා ළමයි.